තමන් තමන්ට ආදරේ වුණොත් තමයි පුතේ අපි තමන් ඉහළටම ඔසවා තබා ගන්නට ශක්තිය ලැබෙන්නේ. පන්ති කාමරයේදී, පාසලේදී වෙනත් වැඩවලදී, සමාජයේදී ඒ හැම තැනකදීම තමන් ඉහළම තැනක ඔසවා තබා ගන්නට තමන්ට ශක්තිය වෙන්නේ තමන් වෙලා තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීම තුලින්. ඒක දරුවෝ හොඳින් මතක තියාගත යුතු දෙයක්. මොකද එහෙම දරුවෝ තමයි අපි දකින්නේ පන්ති කාමරයේදී හොඳම දක්ෂතම සෑම අතින්ම හොඳ දරුවන් විදිහට එයාලා වෙනත් අය සමග ගනුදෙනුත් කරනවා. තමන්ගේ දක්ෂතා දියුණු කරගන්නවා. සෑම අතින්ම හොඳම මිනිසෙකු වෙන්න අවශ්‍ය ශක්තියින් එයා දරුවෝ ගොඩනගා ගන්නවා. එහෙම ගොඩනගා ගත්තහම අපි මහා සමාජයට අවතීර්ණ වුණාම අපේ ජීවිතය ඉක්මනින්ම ඊටා වටිනා බැබලෙන චරිතයක් බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා දරුවෝ හැම මොහොතකම තමන්ගේ ශක්තිය, තමන්ට තියෙන හැකියාව, තමන්ගේ තියෙන සුවිශේෂී ගුණ ඉස්මතු කරගෙන ඒවා තුල ඒවා වර්ධනය කරගන්න ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, තමන්ගේ යාළුවන්ගෙන් අපි සියලු දේ එකතු කරගත යුතුයි. මේක හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි දරුවනේ. මේක ආත්මාර්ථකාමීත්වය එහෙම නෙවෙයි. ආත්මාර්ථකාමී කියන්නේ වෙනම දෙයක්. ඒක තිබුණොත් අපිට කවදාකවත් අපි වෙලා ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ආත්මාර්ථකාමීකම අයින් කරගෙන අපි වෙනුවෙන් හැම දෙයක්ම කරන්න ඕනේ. අපි පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. අනිත් අයට ආදරය කරන්න ඕනේ. ගෞරව කරන්න ඕනේ. අපේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. අපේ වගකීම් ඉෂ්ට කරගන්න ඕනේ. මේ හැම දෙයක්ම කරගන්නේ තමන් වෙනුවෙන් කරන ඒ ගෞරවනීය ආදරය වෙන්නේ. එතකොට අපිට ඒ සියලු දේකම සාරය එකතු වෙලා අපි ගොඩාක් හොඳ වටිනා පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකින්ද අපි හැම වෙලාවෙම අනුන් කෙරෙහි හිතනවා නම් ඒ අනුන් කෙරෙහි හිතන හිත ඇති වෙන්නේ අපිට අපි ආදරේ හින්දා. හැම මොහොතකම ඒක දරුවෝ හොඳින් මතක තියාගත යුතු කාරණයක්. ඒක නිසා මගේ පුතාලා හැමෝම මොනම වයසක හිටියා වුණත් ඉස්සෙල්ලා තමන්ට ආදරය කරන්න.